ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද්ධමය ගැටලුව සම්බන්ධව අද අපිට අසන්නට ලැබුණේ සාමකාමී තොරතුරක්. මේ වෙනකොට ලැබුණු අලුත්ම ආරංචිය තමයි ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම සාම සාකච්ඡා සඳහා එකඟ වූ බව. නමුත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ ඉන්දියාවත් පාකිස්තානයත් නෙවෙයි ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතායි. නමුත් ඉන්දියාවත් පාකිස්තානයත් අතර දිගටම නාස්තික අවි යුද්ධයක් පැවතුනොත් අපේ ලංකාවට කුමක් සිදුවේවිද? හරියට හොයලා බැලුවොත් යුද්ධ කරන පාර්ශවයන් දෙකටම පමණක් නොවේ අසල්වැසි රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවටත් එය දරුණු ලෙස බලපානවා. ඉතින් යාළුවනේ 1000ක් දේවල් තුලින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්දු පාකිස්තාන යුද්ධයෙන් ශ්‍රී ලංකාවට බලපාන ආකාරය ගැනයි. රැඳෙන්නට ආරාධනා කරනවා මේ වටිනා කියන වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක්. ඉන්දියාවත් පාකිස්තානයත් කියන්නේ අපේ කලාපයේ සිටින නාස්තික බලවතුන්. ලෝක යුදමය අතින් ගත්තාම ඉන්දියාව 5 වන ස්ථානයේත් පාකිස්තානය 12 වන ස්ථානයේත් පසුවනවා. පිරිස් බලය අතින් ගත්තොත් ඉන්දියාවේ ශක්තිය වැඩි වුණත් වාර්තා පොත්වල සඳහන් වන්නේ පාකිස්තානයේ ඇති නාස්තික අවිවල ඉන්දියාවට වඩා වැඩි බවයි. තවද ඔවුන්ගේ ගුවන් යානාවල තියෙන බලයද වැඩි බව සඳහන් වනවා. ඉතින් යාළුවනේ මෙතන තියෙන දරුණුම තත්ත්වය තමයි ලංකාවේ ඉඳන් කිලෝමීටර් 250ක් දුරින් තමයි ඉන්දියාවේ ලොකුම නාස්තික බලාගාරය තියෙන්නේ. ඒ තමයි උදම්කුලම් නාස්තික බලාගාරය. නිකමට හරි අපේ අසල්වැසියන් දෙදෙනා අතර නාස්තික යුද්ධයක් පැවතිලා ඉන්දියාවේ නාස්තික බලාගාර වලට පාකිස්තානය විසින් පහර දුන්නොත් එම බලාගාරයේ ඇති නාස්තික විකිරණ දේශ සීමාවකට කොටු වෙන්නේ නැහැ. එම විකිරණ අහසේ ඇති වලාකුළු සමග මිශ්‍ර වෙනවා. ඒත් එක්කම එම විකිරණශීලී ද්‍රව්‍ය වලාකුළු සමග එකතු වෙලා සුළඟ මගින් අපේ ලංකාව පැත්තට එන්න ගන්නවා. ඉන්පසු වර්ෂාව මගින්ම අපේ ජලයට, පසට, භෝගවලට එම විකිරණශීලී ද්‍රව්‍ය වැටෙනවා. ඇත්තටම කිව්වොත් මෙම සිදුවීම් ජාලාව අපට S2කට නොපෙනෙන්න තියෙන දෙයක්. ඉන්පසු එම විකිරණශීලී ද්‍රව්‍ය ක්‍රමක්‍රමයෙන් ආහාර වලින්, ද්‍රව්‍ය වලින් සහ සුළඟ මගින් අපේ ඇඟ ඇතුළට එන්න ගන්නවා. ඉන්පසුව බොහෝ වෙලාවන් වලට ලංකාවේ මිනිසුන්ට පිළිකාවන් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා. ඒ වගේම තමයි හෙට උපදින දරුවන් පවා මෙම විකිරණශීලී ද්‍රව්‍යයන් ඇඟට ගිහිල්ලා දරුවන් විකෘති තත්වයේ දරුවන් බවට පත්වෙන්න පුළුවන්. මෙය මාසෙන් දෙකෙන් ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයි. දශක ගණනාවක් යනකම් මෙහි ප්‍රතිඵල අපට භුක්ති විඳින්නට සිදු වෙනවා. මා ඔබට උදාහරණයක් කිව්වොත් ජපානයට පතිත වුණ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ වලින් අද උපදින දරුවන් පවා විකෘති වෙලයි උපදින්නේ. එම සිදුවීම් වෙලා අදට අවුරුදු 80ක් පමණ වනවා. නමුත් එහි බලපෑම තවමත් තිබෙනවා. ඉතින් යාළුවනේ ඔබට තේරෙනවා ඇති නිකමට හරි පාකිස්තානය විසින් ඉන්දියාවේ නාස්තික බලාගාර වෙතට පහර දුන්නොත් ශ්‍රී ලාංකිකයන් වන අපට වන බලපෑම ගැන. ඒ වගේම තමයි යුදමය තත්ත්වයන් වලදී ලංකාවේ විවිධ ප්‍රදේශ ඔවුන්ට උපකාරී වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මත්තල ගුවන්තොටුපොළ කියන්නේ කලාපීය වශයෙන් ආරක්ෂාව තහවුරු කර ගන්න පුළුවන් හොඳම ස්ථානයක්. තවද අපේ රටේ ඇති ස්වභාවික වරායන් වලින් උදව් ලබා ගැනීම සඳහා මෙම රටවල් දෙකම අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ලංකාවේ තිබෙන සමහරක් ස්ථාන ලෝකයේ තිබෙන යුදමය ස්ථානයන් වලට වඩාත්ම වැදගත් වන ස්ථාන ලෙසයි සැලකෙන්නේ. මෙම යුද ගැටුම් නිසාවෙන් ඉන්දියානු පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවටත් මෙය බලපාලා තියෙනවා. ලෝකයේ බලගතුම ක්‍රිකට් ලීගය වන ඉන්දියානු ප්‍රීමියර් ලීගයත් පාකිස්තානු ක්‍රිකට් ලීගයත් මෙම යුද ගැටුම් නිසා නවතා තිබෙනවා. මේ ඉතිරි තරඟ මෙම යුදමය ගැටලු අඩු වුණාට පසුව පවත්වනවාද නැතිනම් වෙනත් රටක පවත්වනවාද යන්න තවමත් තීරණයක් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මෙම ඉන්දු පාකිස්තානු ලීග් තරඟ එක්සත් අරාබි එමිරාජ්‍යයේදී තමයි පැවැත්වුණේ. නමුත් මේ අවස්ථාවේදී ඉන්දු පාකිස්තාන යන රටවල් විරසකයක් කර ගැනීමට අකමැති නිසා එක්සත් අරබි එමිරාජ්‍ය මෙම තරඟ පැවැත්වීමට නොහැකි බව සඳහන් කරලා තිබෙනවා. පාකිස්තානයේ මෙම තරඟාවලිය ක්‍රීඩා කිරීමට ගිය විදේශ ක්‍රීඩකයන් නැවතත් පාකිස්තානයෙන් තමන්ගේ මව් රටට බලා යාමට සැරසූ අවස්ථාවේදී ගුවන් තොටුපළවල් වසා තිබෙනවා ඔවුන් දැක තිබෙනවා. එම අවස්ථාවේදී එම ක්‍රීඩකයන් හඬා වැටුණ බවද සඳහන් වනවා. එවන් තත්වයක් උඩ මෙම තරඟාවලින් එක්
තරංගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත් වුණොත් එය ශ්‍රී ලංකාවට කලාපීය වශයෙන් කෙතරම් බලපාවිද යන්න තවමත් හරිහැටි තීරණයක් නෑ. මොකද මෙම රටවල් දෙකම ශ්‍රී ලංකාවට අතීතයේදී උදව් කරලා තිබෙන රාජ්‍යයන් දෙකක්. ඉතින් මෙම රටවල් දෙකම බලා සිටිනවා ශ්‍රී ලංකාව කොයි වගේ තීරණයක් ලබා ගනීවිද කියලා. ඒ වගේම තමයි මෙම යුද්ධය දිගටම පැවතුනොත් 2026 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයද කල් යන බවද සඳහන් වනවා. ඉතින් ඔබට ඒ තුලින් වැටෙනවා ඇති ශ්‍රී ලංකාවට මෙම යුද්ධය නිසා කෙතරම් ආර්ථික අපහසුතාවයකට පත්වනවද කියා. පසුගිය කාලයන් වලදී චීනය කියන්නේ ශ්‍රී ලංකාවට සංවර්ධනය වෙන්න ගොඩක් අතහිත දීපු රටක්. ඒ වගේම තමයි ඉන්දියාව කියන්නේ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට උදව් කරපු රටක්. ඇත්තටම කිව්වොත් පසුගිය අවුරුදු 10 තුලදී මෙම රටවල් දෙකම අපට ඉතාමත් ළඟින්ම උදව් කරලා තිබෙනවා. චීනය කෙලින්ම ප්‍රකාශ කරලා තිබෙනවා මෙම යුද්ධයේදී ඔවුන්ගේ සහාය සෘජුවම පාකිස්තානයට ලබා දෙන බව. ඉතින් මා ඔබට කලින් සඳහන් කළ පරිදි යුදමය උපාය මාර්ගවලදී ශ්‍රී ලංකාව කියන්නේ කේන්ද්‍රීය ස්ථානයක්. ඒ හේතුන් නිසාවෙන් චීනය සහ ඉන්දියාව අපට බලපෑම් කරන්න පුළුවන් මේ හේතු සාධක නිසා. එය අපට ආර්ථික වශයෙන් ලොකු පාඩුවක් වන බවයි ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ. නිකමට හරි මේ හේතුව නිසා ඉන්දියාව අපත් සමග විරසකයක් වුණොත් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදු වෙනවා. ඉන්දියාව කියන්නේ අපේ කලාපයේ සිටින බලවතා. ඔවුන් සමග අප වෙළඳ ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කරලා තිබෙනවා. ගොඩක් කට්ටිය කියන්නේ මෙම යුද්ධයේදී පාකිස්තානයට මැද පෙරදිග රටවල් උදව් කරයි කියලා. නමුත් ඉන්දියාව මැද පෙරදිග රටවල් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වෙළඳ ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කර තිබෙනවා. ඉතින් එම ගිවිසුම් වලට අනුව ඉන්දියාව කරන්නේ වැඩි වශයෙන් භාණ්ඩ හා සේවාවන් අපනයනය කරන එකයි. ඉතින් යාළුවනේ ඔබට පැහැදිලි වනවා ඇති ඉන්දු පාකිස්තාන යුද්ධයක් පැවතුනොත් කලාපීය වශයෙන් එම වෙළඳ ගිවිසුම් වලට වෙන හානිය. ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති මෙම යුද්ධය නිසා ලෝකෙට වගේම ශ්‍රී ලංකාවට කෙතරම් දරුණු ප්‍රතිවිපාක ලැබේවිද කියලා. තත්ත්වයන් එසේ තිබියදී තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙම යුද්ධය සාමසාකච්ඡාවන් සඳහා මූලිකත්වය ලබාගෙන තිබෙන්නේ. එම සාමසාකච්ඡාවල ඇමරිකාවේ අරමුණ තමයි යුදමය අතින් වගේම මොවුන් දෙපාර්ශ්වය අතර සයිබර් අවකාශයේ තිබෙන යුද්ධය නවතාලීම. දෙරටම සම්පූර්ණ සහ කඩිනම් සටන් විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා. මේ විදිහට ලෝක බලවතාගේ මැදිහත්වීම මගින් මෙම යුද්ධයේ සටන් විරාමයකට පැමිණීම වෙනත් රටවල නායකයන්ගේ ප්‍රශංසාවට ලක් වෙලා තිබෙනවා. හැබැයි අපේ මතය නම් මේ විදිහට අපේ අසල්වාසීන් දෙදෙනා යුදමය තත්ත්වයක් යටතේ සටන් විරාමයකට පැමිණීම ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවොත් ඇත්තටම සුබ ලකුණක්. මොකද පාකිස්තානය කියන්නේ අතීතයේදී අපිට යුදමය අතින් ගොඩක් උදව් කරපු රටක්. ඉන්දියාව කියන්නේත් අපිට ආර්ථික වශයෙන් උදව් කරන රටක්. මේ පිළිබඳව ඔබේ අදහස කියන්න අමතක කරන්න එපා. අදට මම ඔබෙන් සමුගන්නවා. තවත් දවසක මේ වගේ වටිනා කියන වීඩියෝ එකකින් නැවත දවසක අපි හමු වෙමු. එතකන් ඔබට ජය වේවා.